කී හිටියේ මෙන්න මෙච්චරයි. මොකද්ද? සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය වෙනකොට පුතේ හැදෙනවා මොනවාද? ඒකාන්තර කෝණ හැදෙනවා. ඒ වගේම අනුරූප කෝණ හැදෙනවා. ඒ වගේම මිත්‍ර කෝණ හැදෙනවා. ඒ කියන්නේ මෙන්න සරලව කිව්වොත් පුතේ ඉංග්‍රීසි අකුරු තුනක් හැදෙනවා. ඉංග්‍රීසි අකුරු තුන මොනවාද? Z අකුරට කියනවා ඒකාන්තර කෝණ, F අකුරට කියනවා අනුරූප කෝණ, C අකුරට කියනවා මිත්‍ර කෝණ. එතකොට පුතේ මෙන්න මේ ප්‍රමේය මම ලියාගන්න මෙන්න මේ විදිහට ප්‍රමේය තමයි පුතේ සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන එකක්. පළවෙනි එක මොනවාද? අනුරූප කෝණ සමාන වේ. අනුරූප කෝණ සමාන වේ. ඒ වගේම දෙවෙනි එක ඒකාන්තර කෝණ සමාන වේ. ඒ වගේ පුතේ තුන්වෙනි එක මිත්‍ර කෝණ යුගලයක ऐक्य ආංශක 180කි. ඒක තමයි ඔය කියන්නේ. මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ. එකතුව 180ක් වෙනවා. ඒක තමයි ඔය කියන්නේ. දැන් පුතේ මෙන්න මේක ලියාගෙන ප්‍රමේයත් ලියාගෙන මෙන්න මේ විදිහට කෝණ තුනත් ඇඳ ගන්න බලන්න. ජ්‍යාමිතිය ඔන්න සියලුම දේවල් කියලා දෙනවා. මම කිව්වා ජ්‍යාමිතියට පුතේ වෙනම පොතක් තියාගන්න. මුලින් ඉඳන් ප්‍රමේය සිට ලියන්න. ඊට පස්සේ අපි ඔන්න ක්‍රමයෙන් ඔන්න විභාග ප්‍රශ්න දක්වා එනවා. හරිද? දැන් පොඩි නෝට් එකක් දාගන්න මේක ගැන. නෝට් එකක් දාගන්න. හරි. පොඩි නෝට් එකක් දාගන්න පුතේ පොඩි වෙලාවක් දෙන්න. මාව හොඳට ඇහෙනව නේද පුතේ? ළමයි මාව ඇහෙනව නේද? අවුලක් නැහනේ. හරි. පුතේ පොඩි නෝට් එකක් දාගන්න. ඉක්මනට. හරි. පොඩි නෝට් එකක් දාගන්න ඉක්මනට.
හරි. හරි. බලන්න පුතේ. එතකොට ළමයි ඇහෙනවද මාව? පුතේ ඇහෙනවද? ළමයි මාව ඇහෙනවද? හරි. බලන්න එතකොට පුතේ ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ, අනුපූරක කෝණ. හැඩ ටික මං චුට්ටක් කියනවා නම් මෙන්න මේ විදිහට එන්න ඕනේ. මෙන්න මේ විදිහට හැඩයක් දැක්ක ගමන් එතන පුතේ මිත්‍ර කෝණයක්, අනුපූරක කෝණයක්, මිත්‍ර කෝණයක්, අනුරූප කෝණයක්, ඒ වගේම මොනවාද? මිත්‍ර කෝණයක්, අනුරූප කෝණයක්, ඒකාන්තර කෝණයක් දකින්න ඕනේ. හරිද? ඔන්න ඒකාන්තර කෝණ. පළවෙනි ඒකාන්තර කෝණ තියෙනවනේ. ඒකාන්තර කෝණ. මෙන්න හැඩ ටික. ඒකාන්තර කෝණ. මෙන්න මේ විදිහට පුතේ තියෙන්න පුළුවන් ඒකාන්තර කෝණනේ. මෙන්න මෙහිම තියෙන්න පුළුවන්. නැත්තම් නැවත මෙහිම තියෙන්න පුළුවන්. නේ? ඒතර දැනගන්න ඕනේ මෙතන කෝණයයි මෙතන කෝණයයි මේ දෙන්න තමයි සමාන්තර වෙලා තියෙන්නේ. මේ දෙන්න තමයි සමාන්තර වෙලා තියෙන්නේ. හරි. ඊළඟට මෙහෙම තියෙන්න පුළුවන්. නේ? එතකොට සමාන්තර රේඛා දෙක මේ දෙක. චුට්ටක් ඒකාන්තර කෝණ ටිකක් පුතේ ඇඳ ගන්න. මේ විදිහට තියෙන්න පුළුවන් නේ. මේ දෙන්න තමයි සමාන්තර එතකොට. සමාන්තර රේඛා. හරිද? ඔන්න මේ විදිහට ඒකාන්තර කෝණ ටිකක් ඇඳ ගන්න බලන්න. ඒකාන්තර කෝණ ටිකක් ඇඳ ගන්න. ඉසඩ් අකුරු. නේ? ඉසඩ් අකුරු. මෙන්න මේ විදිහට. ඉසඩ් අකුරු හැදෙනවා. හරි. ඔන්න ඔහම ඒකාන්තර කෝණ ටිකක් පුතේ ඇඳ ගන්න. පොඩි හැඩතල ටිකක්. ඒකාන්තර කෝණ ටික. හරි. ඒකාන්තර කෝණ ඔන්න සමාන වෙනවා. හරි. ඊළඟට අනුරූප කෝණ. මේ වගේ හැඩතල ටිකක් පුතේ ඇඳ ගන්න. නිකන් ඇඳ ගන්න හැඩතල ටිකක් ඈ. ඊළඟට අනුරූප කෝණ. අනුරූප කෝණ. දෙවෙනි එක. අනුරූප කෝණ. අනුරූප කෝණ. අනුරූප කෝණ. අනුරූප කෝණ. F අකුරු ටිකක් නේ. F අකුරු ගත්තාම මෙන්න මේ විදිහට. එතකොට සමාන්තර වෙන්නේ මෙයා. නේ? සමාන වෙන්න ඕනේ මේ කෝණ දෙක. ඊළඟට මේ විදිහට මේ
සමාන්තර වෙන්න ඕනේ මේ දෙක. සමාන වෙන්න ඕනේ මෙන්න මේ කෝණ දෙක. ඊළඟට මෙන්න මේ විදිහට F අකුර අනිත් පැත්තට හරවලා මේ. ඔන්න ඔහම අනුරූප කෝණ. බලන්න පුතේ. සමාන්තර රේඛා දෙක හොයා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට සමාන වෙනවා. සමාන්තර රේඛා දෙක හොයා ගන්න ඕනේ. සමාන්තර වෙන්නේ මෙන්න මේ රේඛා දෙක. ඔන්න ඔය විදිහට F අකුරු ටිකකුත් ඇඳ ගන්න බලන්න. සමාන වෙන්නේ මෙන්න මේ දෙන්න. මේ දෙන්න සමාන වුණොත් මොකද මේ තියෙන්නේ? මිත්‍ර කෝණ, මිත්‍ර කෝණ. මේ දෙන්න. මේ දෙන්න සමාන්තරයි. මේ දෙන්න සමාන්තරයි. ඔන්න ඔය විදිහට ඇඳ ගන්න බලන්න අනුරූප කෝණවල හැඩ ටිකක්. හරි. ඔය කෝණවල හැඩ ටිකක් ඇඳ ගන්න බලන්න. මිත්‍ර කෝණ ටිකකුත් ඇඳ ගන්න. මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. මෙන්න මේ දෙන්න සමාන්තරයි. මිත්‍ර කෝණවල පුතේ එකතුව තමයි 180 වෙන්නේ. මිත්‍ර කෝණවල එකතුව තමයි පුතේ 180 වෙන්නේ. එකතුව තමයි 180 වෙන්නේ. සමාන වෙන්නේ නැහැ. මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්නේ නැහැ. මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ. එකතුව 180ක් වෙනවා. එච්චර තමයි වෙන්නේ. මිත්‍ර කෝණ ටිකකුත් ගන්න. සමාන වෙන්නේ නැහැ. 180ක් තමයි වෙන්නේ. හරි. සමාන වෙන්නේ නැහැ. 180ක් තමයි පුතේ වෙන්නේ. හරි. ඔය ටිකේ පුතේ දල සටහන් ටික ඇඳ ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එන්න පුළුවන් ආකාර. දැන් ඔය ප්‍රමේය පුතේ විලෝමයන් අනිත් පැත්තත් එහෙමයි. මොකද්ද? මෙන්න මේ විදිහට කෝණ සමාන වෙනවා නම් මෙන්න මේ රේඛා සමාන්තර වෙනවා වේ. අනුරූප කෝණ සමාන වෙනවා නම් නේ. මිත්‍ර කෝණවල එකතුව 180ක් වෙනවා නම් ඒ කියන්නේ පුතේ දැන් ඔයාලට ඔය නිර්මාණ ගාන කරනකොට නිර්මාණ ගාන හදලා පුතේ අවසාන කොටසේදී අහනවා මෙන්න මේ රේඛා දෙක සමාන්තර බව පෙන්වන්න. ඔයා එතකොට මොකද කරන්න ඕනේ? කොතන හරි මිත්‍ර කෝණ යුගලයක් 180ක් කරන්න ඕනේ. නැත්තම් ඒකාන්තර කෝණ යුගලයක් සමාන කරන්න ඕනේ. නැත්තම් අනුරූප කෝණ යුගලයක් සමාන කරන්න ඕනේ. එහෙම සමාන කරපුවාම අන්න ඒ රේඛා දෙක සමාන්තරයි කියලා ඔප්පු කරන්න පුළුවන්. එහෙම තමයි ඔප්පු කරන්නේ. ඔය නිර්මාණ ගානේ අවසානෙට එන කොටසක්. ඒ වගේම ජ්‍යාමිති රචනා ප්‍රශ්නෙත් ඔන්න ඔය විදිහට ගැටලු අහනවා. හරිද? ඒතර දැන් මේ කිව්වේ මොකක්ද? සමාන්තර රේඛා මගින් සෑදෙන සමාන්තර රේඛා තීර්යක රේඛාවකින් මේ ඡේදනය වෙනවනේ සමාන්තර රේඛා දෙක තීර්යක රේඛාවකින් ඡේදනය වීමෙන් හැදෙන අනුරූප කෝණ සමාන වෙනවා. ඒකාන්තර කෝණ සමාන වෙනවා. මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය 180ක් වෙනවා. සමාන වෙනවා නෙවෙයි සමාන වෙනවා නෙවෙයි මිත්‍ර කෝණවල. හරි.
හරි. ඔන්න දැන් එතකොට මම ඔන්න රූප සටහන් ටිකක් අඳිනවා මේකට සමගාමීව. හරි. කෝණවල අගයන් සොයන්න. ඔන්න බලන්න. මෙන්න මෙහෙම රේඛා දෙකක්. සමාන්තර රේඛා දෙකක් මේ විදිහට තියෙනවා. ඔන්න තීර්යක් රේඛාවකින් ඔන්න ඡේදනය වෙනවා. සමාන්තර රේඛා දෙක. ඊට පස්සේ ඔන්න හරි. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මෙන්න මේ දෙන්න සමාන්තරයිලු පුතේ. හරිද? අපිට කියනවා මෙයා C, මෙයා D, මෙයා B, මෙයා A, මෙයා E. අපිට කියනවා පුතේ මෙතන අංශක 25යිලු. මෙයා අංශක 25යිලු. මෙන්න මෙයා අංශක 75යිලු. එයා අංශක 75යිලු. ඒ වගේම අපෙන් අහනවා මෙන්න මේ කෝණවල අගය. මොකද්ද කෝණය? රෝම ඉලක්කම් 1 අහනවා ABE වල අගය. ලියා දක්වන්න. රෝම ඉලක්කම් 2 අහනවා ADB වල අගය. ADB වල අගය. ඔන්න බලන්න රූප සටහනට යන්න. රූප සටහනට යනකොට පේනවා අපිට මේ බලන්න. රූප සටහනට යනකොට අපෙන් අහනවා මේ බලන්න සමාන්තර රේඛා දෙක. සමාන්තර රේඛා දෙකේ පුතේ ඔන්නේ හැදෙනවා කෝණ. ඔයාලට පේනවද මෙන්න ඉසඩ අකුරක් හැදෙනවා මේ පැත්තට. එහෙනම් මෙන්න මෙයා 25යි නම් මෙන්න මෙයාත් කීයද කෝණය? 25යිනේ. එහෙනම් මෙන්න හැදෙනවා ඉසඩ අකුරක් පුතේ මේ. මෙන්න හැදෙනවා ඉසඩ අකුරක්. මේ පැත්තට ඉසඩ අකුරක්. එහෙනම් මේ කෝණයයි මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මෙයා 25ක් නම් මෙන්න මෙයා 25ක් නම් මෙතන කෝණයත් පුතේ 25යි නේද? එයා 25යි නම් මේ මුළු කෝණය 75 නම් මේ කෝණය කීයද පුතේ? 50යි. ඕන්නම් 50යි. මෙන්න මේ කෝණය 50යි. ඒ කෝණය 50යි. ඊළඟට කියන්නේ අපිට ABE කෝණය හොයන්නලු. මේ බලන්න. ABE කෝණය හොයන්නලු. දැන් බලන්න ABE කෝණය කියන්නේ මෙයා නේද? මෙන්න සමාන්තර රේඛා දෙක. මෙන්න තීරයක් රේඛාව. එහෙනම් මේ කෝණයට සමාන තවත් කෝණ තිබේද? ඔව්නේ. මේ හැදෙන්නේ ඉසඩ අකුර මේ. මෙතනින් හැදෙනවා ඔන්නේ F අකුර. F අකුර ඉසඩ අකුර නෙමෙයි F අකුර. මේ බලන්න පුතේ මේ F අකුර හැදෙනවානේ මෙන්න මෙහෙම. මෙහෙම ගත්තාම මෙන්න මෙහෙම F අකුරක් හැදෙනවා පේනවද ඔයාට? මෙතන කෝණයයි සමාන වෙනව නේද පුතේ? මේ තියෙන්නේ ABE කෝණය. එහෙනම් මෙයා 75 නම් මෙන්න මේ කෝණයත් පුතේ 75යි නේද මෙතනින් මේ තියෙන්නේ F අකුරක්. එහෙනම් මෙතන 75යි නම් මේ කෝණයත් පුතේ 75යි. නම් අපිට කියන්න පුළුවන් ABE කෝණය මොකද වෙන්නේ? ABE කෝණය අංශක 75යි. හේතුව ඒ මේ අනුරූප කෝණ මගින්. අනුරූප කෝණ මගින්. නේද? මොන නිසා සමාන්තර නිසාද? CD සමාන්තරයි AB. අපි ලියනවා CD සමාන්තරයි AB. මගින් සෑදෙන මොනවාද? අනුරූප කෝණ සමාන වෙනවා. ඊළඟට පුතේ ADB කෝණයකෝ ADB කෝණය. එහෙනම් ඒක ගත්තේ අපි කොහොමද? අපි දන්නවා දැන් මේකට අපි සාධක අපි ලියමු. කොහොමද ලියන්නේ? ඕක අපි ලියනවා. දැන් මෙයාගේ කෝණයනේ අපි අහන්නේ. අපි දන්නවා මොකද්ද? BAD කෝණය
කවුද? BAD කෝණය. BAD කෝණය පුතේ සමානයිලු කාටද? ADC කෝණයට. ADC කෝණයට. හේතුව ඇයි ඒ? ඒකාන්තර කෝණ මගින් නේ. ඒකාන්තර කෝණ මගින් මොනා සමාන්තර නිසාද? CD සමාන්තරයි AB නිසා නේ. CD සමාන්තරයි AB නිසා. දැන් ඊළඟට ලියනවා පුතේ මම බලන්නකෝ මේ කෝණය BDA කෝණයයි නේ නැත්තම් ADB කෝණයයි ADC කෝණයයි එකතුව කීයද? ඔන්න අපි ලියනවා ADC කෝණයයි ADC කෝණයයි ඊළඟට අපි ලියුවේ කවුද? ADB කෝණයනේ. ADB කෝණයයි අංශක 75ලු. ඒක පුතේ දත්තෙන් දීලා තියෙනවනේ. දත්තෙන් ඔන්න දීලා තියෙනවා. ඉතින් අපි දන්නවා ADC කෝණය කීයයි කියලාද? මෙන්න මේ කෝණය කීයයි කියලාද අපි දන්නවා අංශක 25යි කියලා. එහෙනම් ADC කෝණය පුතේ අංශක 25යි නේ. 25 ධන ADB කෝණය ඔන්න 75යි. එහෙනම් පුතේ අපිට ගන්නවා ඒ නිසා ADB කෝණය සමානයි 75 ඍණ 25. ඒ කියන්නේ පුතේ 50යි. එහෙනම් ADB කෝණය සමානයි අංශක 50යි. ADB කෝණය සමානයි එහෙනම් කීයද පුතේ? අංශක 50යි. අංශක 50යි. ඔන්න මෙතන පිළිතුර තමයි මේ ගොඩනගලා තියෙන්නේ. මොකක්ද ඉස්සෙල්ලම ගත්තේ? සාධනය කරන්න ඕනේ මේ BAD කෝණයයි සමාන වෙනවා ADC කෝණයයි. මොනවා මගින්ද? AB සමාන්තරයි CD මගින් සෑදෙන ඒකාන්තර කෝණ නිසා. ඊට පස්සේ අපි දන්නවා මෙයයි එකතුව මොකද්ද වෙන්නේ? 75ක් වෙනවා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. එහෙනම් ADC කෝණය 25යිනේ. ඇයි එයා BADට සමානයිනේ. ඒ නිසා එහෙනම් ADB කෝණය එනවා 75න් අංශක 25ක් අඩු කරපුවාම ඔන්න 50යි කියලා. හරි. අන්න හරි ලස්සනට ඔය ටික ලියා ගන්න පුතේ. ඔය ටික ලස්සනට ලියා ගන්න. ඔන්න මම ඔයාලට අද ගෲප් එකට දානවා ජ්‍යාමිතික ටියුට් එකක්, කෙටි ප්‍රශ්න ආපු ටියුට් එකක්. පරණ අවුරුදු වල ප්‍රශ්නත් එක්ක. හරි. හරි. ඔය ටික ලියා ගන්න පුතේ. ඉවරය මෙන්න මේක try කරන්න. මේක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඉවරය පුතේ මෙන්න මේක try කරන්න. ඉවරයි. මෙන්න මෙයා 110යිලු. 110යි. මෙන්න මෙයාට සමාන්තරයිලු. මෙයා පුතේ සිම්පල් ඒලු. මෙයා අංශක 25යිලු. මෙයා සිම්පල් ඒලු. ඒ වල අගය අහනවා. සිම්පල් ඒ වල අගය. ඒහි අගය සොයන්න. ඒහි අගය සොයන්න. ඒහි අගය සොයන්න දෙවනි ගාන. ඒ වල අගය සොයන්න. ඒ වල අගය සොයන්න.
බලන්න ඒ වල අගේ හොයන්න පුතේ. බලන්න ඉංග්‍රීසි අකුරක් බලන්න Z අකුරක් හැදෙනවද බලන්න C අකුරක් හැදෙනවද බලන්න F අකුරක් හැදෙනවද කියලා බලන්න නේ සමාන්තර රේඛා දෙක මැද්දෙන් හැදෙනවද කියලා බලන්න ඕනේ සමාන්තර රේඛා දෙක මැද්දෙන් පුතේ හැදෙනවද කියලා බලන්න සමාන්තර රේඛා දෙක මැද්දෙන් හැදෙනවද කියලා බලන්න පුතේ මේ ගාන තේරුණාද කියලා පොඩ්ඩක් chat එකට දාන්න බලන්න මේ හදපු ගාන සුපිරියට තේරුණා නම් මට දාන්න බලන්න chat එකට message එකක් හරි ඊළඟ ගානේ ඒ කීයද ආවේ කියලා බලන්න. ඒ කීයද ආවේ ඒකත් අගය දාන්න බලන්න පුතේ. ඒ අගය කීයද? ඒ වල අගය කීයද? ඒ වල අගයක් දාන්න බලන්න. ඒ වල අගය. ඒ වල අගය. ඒ වල අගය. ඒ වල අගය ගන්න බලන්න. එතන හැදෙන්නේ මොන කෝණද ළමයි? ඈ පුතේ මොන කෝණයක්ද එතන හැදෙන්නේ? බලන්නකෝ දෙවෙනි ගානේ නම්. දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගාන ඉවරයට තමයි මෙන්න මේ ගාන. දෙවෙනි ගාන ඉවරයට මෙන්න මේ ගාන මම දානවා. තුන්වෙනි ගාන. හදපු අය හදන්න. මෙතන හැදෙනවා අංශක 20යි. මෙතන හැදෙනවා B. මෙතන හැදෙනවා අංශක 130යි. අංශක 130යි. ඉංග්‍රීසි අකුරු දැම්මොත් E B A F C D CD CD හරි B වල අගය සොයන්න B හි අගය සොයන්න B හි අගය සොයන්න B වල අගය හොයන්න හරි ඉවරයට ඔන්න ගාන දුන්නා පාඩුවේ හදන්න තියෙන්නේ දැන් ඊළඟට යනවා මෙයා ළඟට මෙයාගේ පුතේ මේ බලන්නකෝ මෙන්න මෙයා 110යි නම් මෙන්න මේ කෝණ ටිකේ එකතුව කීයද පුතේ මෙතන හැදෙන්නේ මොන අකුරක්ද C අකුරක් නේද මේ C අකුරක් නේද ඒ කෝණ දෙකේ එකතුව කීයද පුතේ 180ක් වෙනවා
එහෙනම් මේක ලියන්න පුළුවන් 110 ධන a ධන 25 සමාන වෙනවා පුතේ කීයටද? අංශක 180ට. එහෙනම් දැන් මේකෙන් a සමානයි a ධන මෙතනින් එනවා 135 සමානයි 180යි a සමානයි 180 ඍණ 135. 135. එහෙනම් මෙතනින් ලියනවා a සමානයි 45යි. අංශක 45යි. හරි. මොකද්ද හේතුව? මෙකෙන් මොනවාද හැදෙන්නේ? මිත්‍ර කෝණ පරිපූරක වේ නේ. මිත්‍ර කෝණ පරිපූරක වේ. ඒ කියන්නේ මොකද්ද? මිත්‍ර කෝණ යුගලයක එකතුව 180යි කියලා. ඊළඟට මෙතනට එන්න බලන්න පුතේ. මෙතන හැදෙනව මොනවාද? මේ බලන්න. මොකද්ද මේ හැදෙන්නේ? ඉසඩ් අකුරක් නේද? මේ බලන්න සමාන්තර රේඛා දෙක පුතේනේ. සමාන්තර රේඛා දෙක මේ තියෙන්නේ. මේකෙන් හැදෙනවා ඉසඩ් අකුරක්. එහෙනම් අපි දන්නවා ඉසඩ් අකුරේ මොකද වෙන්නේ? ඒකාන්තර කෝණ සමාන වෙනවනේ. එහෙනම් අපි ලියනවා 20 ධන b සමානයි 130යි. නේද? හේතුව මොකද්ද? AB සමාන්තරයි CD නිසා නේද? ඒකාන්තර කෝණ මගින්. ඒකාන්තර කෝණ මගින්. ඔන්න ඒකාන්තර කෝණ මගින්. අපිට ගන්න පුළුවන් එනම් B සමානයි 130 ඍණ 20. එනම් පුතේ B සමානයි අංශක 110යි. B සමානයි අංශක 110යි කියලා ඔන්න අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟට පුතේ ඔන්න 4 වෙනි ගාන. එක්සැම්පල් ටිකක් හදලා අපි යමු ඊළඟ කොටසට 4 වෙනි එක. 4 වෙනි එකේ ඔන්න තියෙනවා මේ විදිහට මෙන්න මේ දෙන්න සමාන්තරයිලු මෙතන 2යි x ලු මෙතන 3යි x ලු මෙයා 4යි x ලු 4යි x ලු මෙතනින් a b c d e මගෙන් අහන ප්‍රශ්නේ තමයි පුතේ රෝම ඉලක්කම් 1 මගෙන් අහනවා DCE අගය ඒ වගේම ACD අගය හොයන්න කියලා අහනවා. DCE අගය සහ ACD අගය හොයන්න කියලා කියනවා. හරි. හොයන්න බලන්න ඔය අගයන් ටික හොයන්න බලන්න. අගයන් ටික හොයන්න බලන්න. අගයන් ටික හොයන්න බලන්න. හොයපු කට්ටිය අගේ දාන්න බලන්න chat එකට. හොයලා දාන්න බලන්න.
chat එකට දාන්න බලන්න පුතේ අගයන් ටික හොයලා. ACE කෝණයයි මෙන්න මේ ACD කෝණය. මෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය. හරි. දැන් ඔන්න රේඛා මගින්ම අපි හොයමු පුතේ මේ. රේඛා මගින්ම හොයමු. මෙන්න සමාන්තර රේඛා දෙක. මේ තියෙන්නේ. ඔය සමාන්තර රේඛා දෙක දැක්ක ගමන් ඔයාට ඉංග්‍රීසි අකුරු පෙනී තියෙනවා මේ. පෙනී තියෙනවා. මොන අකුරුද පේන්නේ? Z අකුරු පේනවා. මේ බලන්න. Z අකුරක් පේනවා. එහෙනම් මෙයා 2x නම් මෙයත් කීයද පුතේ? මේ බලන්න. මෙයා 2x නම් මෙයත් කීයද? 2xමයි. ඊළඟට ඔයාට පේනවද F අකුරක් තියෙනවා. මේ තියෙන්නේ F අකුරක්. F අකුරේ පුතේ මේ කෝණය සහ මේ කෝණය තමයි සමාන වෙන්නේ නේ. අනුරූප කෝණ සමාන වෙනවා. මෙයා 3x නම් මේ කෝණය කීයද? 3x වෙනවා. 3x වෙනවා. නේද? එහෙනම් ඔයාට කියන්න පුළුවන් x ඇසුරෙන් ගත්තොත් එහෙම ACE කෝණය පුතේ 5x වෙනවනේ. 5x වෙනවා. x ඇසුරෙන් ගත්තොත් ACD කෝණය 2x වෙනවා. දැන් අපි x හොයාගමු. මේ බලන්න. දැන් ත්‍රිකෝණ වලට ගියේ නැති නිසා අපි හොයනවා මේ සරල රේඛාවක් මත පිහිටි කෝණවල අයික්‍ය 180යි කියලා. එහෙනම් අපි ලියනවා මෙන්න මෙහෙම. දැන් මෙයාව ඔන්න මම විස්තර කරනවා චුට්ටක් ඔන්න විවරණය කරනවා මම. මොකද්ද විවරණේ? මෙහෙම ලියනවා මම මේ. මොකද්ද? මොන්න රෝමිලක්කම් එකට පුතේ විවරණය. රෝමිලක්කම් එකට පුතේ විවරණය. බලන්න. මෙන්න මේ කෝණය සමාන වෙනවා මෙයාට. මං කොහොමද ඒක ලියන්නේ? මං අපෙන් ඉස්සෙල්ලාම අහන්නේ DCE නේද? DCE කෝණය. DCE කෝණයේ අගය. DCE කෝණය 3x නේ. හරි. දැන් අපෙන් අහන්නේ DCE කෝණය නේ. මම ලියනවා මෙන්න මෙහෙම. මෙයා සමානයි මෙයාටනේ. මම ලියනවා ABC කෝණය මෙහෙම ABC කෝණය පුතේ සමාන වෙනවලු කාටද? DCE කෝණයට. DCE කෝණයට. හේතුව ලියනවා මම AB සමාන්තරයි CDට මගින් සෑදෙන මොන කෝණද? අනුරූප කෝණ. ඊට පස්සේ ලියනවා එම නිසා DCE කෝණයක් සමානයි කීයද පුතේ? 3x කියලා අපි ලියනවා. ඔන්න x ඇසුරෙන් ඊළඟට රෝමිලක්කම් 2 ACD කෝණය. ඒක අපි ලියනවා මොකද්ද? BAC කෝණය සමානයි ACD කෝණයට. BAC කෝණය සමානයි ACD කෝණයට. හේතුව ලියන්න AB සමාන්තරයි. පුතේ අපි අර හිතන දේ ලියන්න. දැන් ගොඩක් අයට අමාරු මන් දන්නවා. ඔය හිතන දේ අපි ලියන්නේ නැහැ. හරිද? දැන් අපි හිතුවේ කොහොමද? AB කියන එක්කෙනයි CD කියන එක්කෙනයි සමාන්තර නිසා හැදුනා මොනවාද? Z අකුරක්. Z අකුරු කියන්නේ මොනවාද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ මොකද වෙන්නේ? සමාන වෙනවා. ඔය හිතපු දේ ලියන්න. AB හරි ගණිතයේ ක්‍රම පාවිච්චි කරලා අංකන පාවිච්චි කරලා පුතේ ලියන්න. AB සමාන්තරයි CD මගින් සෑදෙන මොනවාද? ඒකාන්තර කෝණ. ඔන්න ඕක ලියන්න. ඒකාන්තර කෝණ. ඊට පස්සේ ලියනවා එම නිසා ACD කෝණය සමානයි පුතේ කීයයි කියලාද? 2x වෙනවා.
2x එනවා. දැන් මෙයාලගේ අගය ඔයාට ලියා ගන්න පුළුවන් මේ. අගයත් අපි ලියමු ඔයාලගේ. අගයත් ලියමු බලන්න. අගයත් ලියමු බලන්න. අගය ලියනවා මෙන්න මෙහෙම. මොකක්ද අගය? මේ බලන්න පුතේ. සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව කීයද? 180යි. එහෙනම් පුතේ මම ලියනවා 4x ධන 2x ධන 3x සමානයි පුතේ 180යි. 180යි. නේද? එහෙනම් මම ලියනවා මෙතනින් 6යි මෙතනින් 9යි. 9යි x සමානයි 180යි. x සමානයි අංශක පුතේ 20යි. එහෙනම් ඔන්න අගයන් ටික නැවත ලියුව හැකි. එහෙනම් DCE කෝණය කීයද? 60යි. ඊළඟට ACD කෝණය කීයද? 2x කියන්නේ අංශක 40යි. ඔන්න ওই විදිහට අගයන් ටික ලියන්න පුළුවන් අපිට. හරිද? මේක ලියනවා සරල රේඛාවක් මත පිහිටි සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව 180කි. ඔන්න සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180කි. හරි. හරි. එතකොට දැන් මේකේ පුතේ අනිත් පැත්ත ප්‍රමේයත් මම කතා කරානේ. හරිද? තවත් ගණන් අපි ඉස්සරහට මේකේ හදමු. දැන් එතකොට මේ කාරණාව පැහැදිලි කරන්න තමයි පුතේ මෙන්න මේ ගණන් ටික මම හැදුවේ. මොකක්ද අපි බලන්න ඕනේ සමාන්තර රේඛා දෙකක් දුට්ටු සැනින් බලන්න ඕනේ මොනවාද? Z අකුරු හැදෙනවද? F අකුරු හැදෙනවද? C අකුරු හැදෙනවද? ඕවා තමයි බලන්න ඕනේ. F අකුරේ බලන්න. F අකුරේ වෙඩවේ මේ දෙක මේකට නිකන් අපි කියනවා නිකන් මොකද්ද? දල දෙක වගේ තියෙනවනේ නේ F අකුරේ. ඔන්න ඔය දෙකට අපි කියනවා සමාන්තර රේඛා දෙක. ඔන්න ඔය දෙක තමයි සමාන්තර වෙන්න ඕනේ. හරි. ඊළඟට පුතේ ඕකේ අනිත් පැත්ත. මොකද්ද? දැන් මම කිව්වේ සමාන්තර රේඛා දෙකක් තියෙනවා නම් තීර්යක් රේඛාවකින් ඡේදනය වෙලා හැදුණු ඒකාන්තර කෝණ සමාන වෙනවා. අනුරූප කෝණ සමාන වෙනවා. මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය 180ක් වෙනවා. ඕකනේ කිව්වේ. ඕකේ අනිත් පැත්ත තමයි පුතේ. එහෙම සමාන වෙනවා නම් ඒ කියන්නේ ඒකාන්තර කෝණ සමාන වෙනවා නම් අනුරූප කෝණ සමාන වෙනවා නම් මිත්‍ර කෝණවල එකතු 180ක් වෙනවා නම් ඒ අදාළ රේඛා දෙක සමාන්තර රේඛා දෙකක් වෙනවා. ඔන්න ඕක තමයි කියන්නේ. ඊළඟ ප්‍රමේය. ඊළඟ එක. මේක ඉවරද පුතේ ලියාගෙන? ඊළඟ ප්‍රමේය.
ඊළඟ එක තමයි එතකොට සරල රේඛා දෙකක් මේ බලන්නකො තීරයක් රේඛාවකින් මොකක් හරි ඔන්න ඡේදනය ඒ කියන්නේ මේ රේඛා දෙකක් ඡේදනය වීමෙන් හැදෙනවනේ කෝණ අන්න ඒවා ඒකාන්තර කෝණ අනුරූප කෝණ සමාන වෙනවා ඒ සරල රේඛා දෙක මොකද වෙන්නේ සමාන්තර රේඛා දෙකක් වෙනවා හරි ඕක අපි ලියමු සරල රේඛා දෙකක් ඔන්න ප්‍රමේය පුතේ ප්‍රමේය මොකද්ද ප්‍රමේය සරල රේඛා දෙකක් ඔන්න සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන රෝමිලක්කම් 1 අනුරූප කෝණ සමාන වේ නම් අනුරූප කෝණ සමාන වේ නම් සමාන වේ නම් එහෙම නැත්නම් ඒකාන්තර කෝණ සමාන වේ නම් මිත්‍ර කෝණ යුගලයක එකතුව 180ක් වේ නම් අපි ලියනවා පුතේ එම සරල රේඛා දෙක සමාන්තර වේ ඔන්න ඔය ප්‍රමේය ලියා ගන්න චුට්ටක් ඔන්න ඔය ප්‍රමේය ලියා ගන්න හරි
හරි. ඔන්න එතකොට පුතේ මෙන්න මෙයාට ඒ කියන්නේ සමාන්තර රේඛා සරල රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් වෙන්න අවශ්‍යතාවනි මේ කියන්නේ. අපි එතකොට බලනවා එතන ඒ සරල රේඛා දෙක අතර හැදිලා තියෙන ඒකාන්තර කෝණ සමාන වෙලාද? දැන් ඕක නිර්මාණ ගානට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ජ්‍යාමිතියටත් එහෙමයි ඈ. කියන්නේ විශේෂයෙන් ජ්‍යාමිතියෙන් එහා ගියම ඒ කියන්නේ නිර්මාණ ගාන හදාගන්න ජ්‍යාමිතිය ඕනේ වෙනවා කියන එක තමයි මම මේ පැහැදිලි කරන්නේ. හරි. මෙන්න මෙහෙම තියෙන ඕන රේඛා දෙකක් හිතන්නකෝ. මෙන්න රේඛා දෙකක් තියෙනවා. ඔය රේඛා දෙකේ AB රේඛාව මෙතන කෝණය 115යි මෙතන කෝණය 20යි මෙතන කෝණය පුතේ අංශක 45යි AB CD E හරි දැන් මම බලනවා මෙන්න මේකෙන් සමාන්තර රේඛා යුගලය දැන් බලන්නකො මේ රේඛා මේ AB රේඛාව තියෙනවා මේ CE රේඛාව තියෙනවා අය CD රේඛාව තියෙනවානේ දැන් මම බලනවා දැන් මේ දන්න බලන්නකො මට හැදෙනවා C අකුරක් හැදෙනවා දැන් මෙයයි අර බැලුව බැලමට පේන්නේ නැහැ ඒක අයින් කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙහෙම බලන්නකො දැන් බලනවා මේ රේඛා දෙක අතර මේ C අකුරක් නිර්මාණය කරගෙන බලනවා මේ දෙන්නගේ එකතුව කීයද කීයක් වෙනවද 120යි 160ක් වෙනවනේ 160යි 180ක් වෙන්නේ නැහැ එහෙනම් මිත්‍ර කෝණ පරිපූරක වෙන්නේ නැහැ ඒ නිසා අපිට කියන්න බෑ AB හා CE කියන රේඛා දෙක සමාන්තරයි කියලා ඊළඟට බලන්න AB රේඛාවයි මෙන්න මේ කෝණ දෙකේ එකතුවයි 115යි මේ බලන්න පුතේ 115යි මේ 45යි 20යි 45යි 20යි එකතු කරපුවාම බලන්න පුතේ 45යි 20යි මෙතනින් එනවා 160යි මේ 20යි පුතේ ඔන්න 180ක් වෙනවනේ එහෙනම් අපි කියනවා මේ මිත්‍ර කෝණ පරිපූරක වෙනවා මෙන්න මේ ලොකු කෝණයයි කවුද මොන කෝණයද උනේ ABC කෝණයයි ඊළඟට BCD කෝණයයි BCD කෝණේ එකතුව කීයක් වුණාද එකතුව ඔහොම බලාගෙන ගියා අපි මෙයා 115ක් වුණා මෙයා 65ක් වුණා ඉතින් ඔය ටික එකතු කරපුවාම ආව 180ක් ඒ නිසා අපි කියනවා මිත්‍ර කෝණ කවුරු මගින් සෑදෙනද පුතේ AB හා CD නේ මගින් සෑදෙන මිත්‍ර කෝණ පරිපූරක වේ. ඊට පස්සේ අපි ලියනවා පුතේ එම නිසා AB කියන සරල රේඛාව සමාන්තර වෙනවා CD කියන සරල රේඛාවට. AB කියන එක්කෙනයි CD කියන එක්කෙනයි සමාන්තර වෙනවා. හරි. ඊළඟට බලන්න මෙන්න මේක. දෙවෙනි ගාන. මේක බලන්න. මෙයා අංශක 45යි. මෙයා 70යි. මෙයා අංශක 45යි. හරිද? A B C E D. හරි. අපෙන් අහනවා AB සහ CE සමාන්තරයිද කියලා පෙන්වන්නලු. දැන් බලන්න පුතේ මේ
සරල රේඛා මොනවාද මේ තියෙන්නේ? මේ දෙන්න සමාන්තර බව පෙන්වන්නලු. AB සමාන්තරයි CE බව. කොහොමද අපි ඔප්පු කරන්නේ? ඒ සමාන්තර රේඛා දෙක ගාවට ඔයා යන්න. ඔයා යනකොට ඔයාට පේනවද මේ F අකුරක් අපි හදාගමු මෙතනින්. එතකොට F අකුරේ මෙයා 45 නම් මෙයාත් 45යි නේද? අන්න F අකුරේ කෝණ සමාන වෙනවා. එහෙනම් අපි ලියනවා මොකද්ද? ABC කෝණය සමානයි ECD කෝණයට අංශක 45යි. ඊපස්සේ අපි ලියනවා මේ හැදෙන්නේ මොකද්ද? AB හා CE මගින් සෑදෙන අනුරූප කෝණ සමාන වේ. එම නිසා අපි ලියනවා AB සමාන්තරයි CE. එක කෝණයක් සමානයි කියලා හෙව්වනම් හරි. ඒ කියන්නේ එක්ක අනුරූප කෝණ සමානයි කියලා හොයන්න ඕනේ. නැත්නම් මිත්‍ර කෝණවල එකතුව 180යි කියලා හොයන්න ඕනේ. නැත්නම් ඒකාන්තර කෝණ සමානයි කියලා හොයන්න ඕනේ. ඒකාන්තර කෝණ සමානයි කියලා හොයන්නේ කොහොමද? මෙතන කෝණය බලා ගන්න. මෙතන කෝණය ඉසඩ අකුරක් හැදෙනවා මට පේනවා මේ හරිය. මෙයයි සමාන වුත් ඒ කියන්නත් පුළුවන් මොකද? ඒකාන්තර කෝණ සමාන වෙන නිසා මොකද වෙන්නේ? ඒකාන්තර කෝණ සමාන වෙන නිසා AB සහ CE කියන රේඛා දෙක ඔන්න සමාන වෙනවා කියලා. හරිද? හරි. එහෙනම් පුතේ ඔන්න සරල රේඛා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ අපි කතා කරා. ඔන්න එතකොට රේඛා දෙකක් සමාන්තර වෙන්නේ කොහොමද කියලා අපි කතා කරා. රේඛා දෙකක් සමාන්තර වෙන්නේ කොහොමද? ඒ වගේ හැදෙච්ච පුතේ මිත්‍ර කෝණ 180ක් වෙනවා නම් යුගලය ඒකාන්තර කෝණ සමාන වෙනවා නම් අනුරූප කෝණ සමාන වෙනවා නම්. හරි. එතකොට දැන් ඔන්න මම හිතුවා දැන් ඕගොල්ලොන්ගේ ඔන්න යාළුවන්ට පොඩ්ඩක් පණිවිඩයක් දෙන්න පුතේ. ජාමිතිය ඔන්න දෙවනි දවස දැන් මම ත්‍රිකෝණ කරන්නම් කියලා හිටියේ. දැන් ඕගොල්ලොන්ගේ පොඩ්ඩක් සහභාගීත්වය පොඩ්ඩක් වැඩි කරගන්න. දැන් එතකොට හෙට ඉඳන් කරන ටික නැවත වතාවක් අද කරපු ටිකක් සෑහෙන්න වැදගත් වෙනවා. හෙට ඉඳන් පුතේ මම ත්‍රිකෝණ කරන්නම් කියලා හිතුවා. මොකද සහභාගීත්වය අඩු නිසා ඔයාලා පුළුවන් නම් ඔයාලගේ යාළුවෝ පුළුවන් තරම් එකතු කරගන්න අපිත් එක්ක යාළුවන්ට කියන්න මේ වැඩේ ගැන. මේ ජාමිතිය මම ඔහොම පොඩ්ඩක් කරගෙන යන්නේ. එතකොට දැන් ඕගොල්ලෝගේ සහභාගීත්වය වැඩි වෙන තරමට මේ වැඩේ අපිට කරගන්නත් පුළුවන්. පිරිස වැඩි වෙන තරමට ඒගොල්ලෝගේ දැනුම අපිට මේව කරගන්නත් පුළුවන් නේ. හරි. යාළුවන්ට දෙයක් අපිට දෙන්න පුළුවන් හැමෝටම. හරිද? ඕගොල්ලෝ හැමෝටම මට දෙයක් එතකොට ඕගොල්ලන්ට කරන්න පුළුවන්. එතකොට අද දවසට මෙතනින් අපි නවත්තනවා. මොකද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් ටික හෙට මම සියල්ල කියලා දීලා ඉවර වෙලා ඔන්න හෙට අපි ඒකේ ගැටලු ටික සාකච්ඡා කරමු. එහෙනම් පුතේ අද දවසේ වැඩ එතකොට අපි නිමා කරමු. 10 දක්වා වෙනදට යනවා. අද සහභාගීත්වයේ පුතේ පොඩක් අඩු නිසා මම මේ අද මෙතනින් නවත්තන්නේ. ඕගොල්ලෝගේ යාළුවෝ දැනුවත් කරන්න, ජොයින් කරන්න වැඩේට. ඊට පස්සේ ඉවර වෙලා අපි වැඩේ කරගෙන යමු. හරිද? ජ්‍යාමිතියේ සියලුම ප්‍රශ්න ටික හදන්න පුළුවන් වෙන මට්ටමට ඕගොල්ලෝ මං ගේනවා.
හරිද? ඊටාම සරල ගානේ සිට සංකීර්ණ ගාන දක්වා අපි සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ පුතේ යාළුවන්ට පුළුවන් තරම් දැනුවත් කරන්න. හරිද? එහෙනම් පුතේ අද දවසට ඔන්න වැඩ ටික නිමා කරනවා. එහෙනම් ආයිබෝවන් හැමෝටම සුබ රාත්‍රියක්.